කෙලකෝරළේ මාලිමා ප්‍රාදේශීය සභාපති පහර දුන්නයි ව්‍යාපාරිකයෙක් රෝහලේ මම ගැහුවේ නෑ සභාපති රජයේ මුදල් අවභාවිතා කරමින් සියබිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමේ චෝදනාවට යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් emotional damn it දැක්ක එක කවද්ද කිව්වේ 2024 10යි 9 වෙනිදා. හරි. මේ ලින්ක් එකට ගියොත් යටින් කමෙන්ට් කරයි ඔය බොරුකාරයෙක් එයා එහෙම කියලා නෑ නෑ නම පැහැදිලි කඳුය කියලා පස් වලින් මඩ වලින් මිනිස්සු යට වෙනවා කියලා කෙලින්ම කියන්නේ දැන් කියන්නේ ආවම පස්සේ කිව්වේ නෑ කලින් මම පක්ෂල පිස්කල් දාලා ඇදලා එළියට දානකම් පදිරි වෙයි කියලා ඒකත් කියන්න එපයිනේ ප්‍රභාකරන් ඉස්සරහා පදිරි වෙච්ච නැති මහින්ද රාජපක්ෂ විජේරාමගේ එකට පදිරි වෙයි කියලා හිතන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි පිස්කල් 62ක් තියෙනවා. I thought it's a mongrel. Who's shouting? No, me. Vimalge Malli Kilvin. Carry on. මම තනියම ඉන්න බෑ. කැමතියි හොඳ කෙනෙක් හොයාගන්න. මැසේජ් එකක් දාන්න හොඳ කෙනෙක්. ඒක අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන්නේ. ඒකට තාත්තගෙන් වෙන වෙලා ඉන්නේ කොහොමද දැනුනේ ඇත්තටම? මම දැනගත්තා ඔකට තමයි මට මේකට එන්න කියන්නේ කියලා. මේ ක්‍රිස්මස් කතන්දරයක් නෙමෙයි. මම බැන්දර පස්සේ මට මොකද උනේ කියලා දැනගන්න. චූටි ඕපයක්. ඔහුගේ රූම් එකටත් ගියාද? සඳ කියන්න අයියා ඩ්‍රෑ අපිට පොඩි පාටියක් දුන්නා. රූම් එකේ. එයා ගානේ වයිනුත් දුන්නා. ඔයා බිව්වද? හැමෝම බිව්වා. මත් බිව්වා. ඔයා මාර වැඩනේ සුදු කරන්නේ. වෙරි වුණාද? ටිකක් වෙරි වුණා. ඩාන්ස් කරාට පස්සේ හරි ගියා. ඔයා ඩාන්ස් උත් කරාද? ඔව්. සින්දු කියනකොට ඩාන්ස් කරන්න නැතුව ඉන්න බෑනේ. සඳ කියන්න අයියට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. එයා මාත් එක්ක බෝල් රූම් එකකුත් නැටුවා. ඔයා උත් එක්ක ඒවත් නැටුවද? ඔව්. ඩාන්ස් කරලා මහන්සි වැඩිකමට මට ඒක තැනක නිින්දත් ගියා. කොහෙද? සඳ කියන්න අය කියන්නේ. කැන් හොරෙන් මුවතවරලා Wi-Fi ඔක්කොම ෆ්‍රී පාස්වර්ඩ් එක මෙතන තියෙනවා. බාත්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. මිස්ටර් දැන් බය නැතුව වොෂ් එකක් දාගන්න පුළුවන්. එකපාර වැඩි කරගත්ත කියලා ගිය පාර වගේ පිච්චෙන්නේ නැහැ. emotional damn it කවුද ගිය පාර පුච්චගත්තේ? ඇයි මිස් ගිය පාර ආපු වෙලාවේ උණු වතුරට පිච්චෙනවා කියලා ඒ සර් අපිට ලොකු චෝදනාවක් කරේ මිස් පිච්චුණා කියලා. තමුසෙට පිස්සුද ඔයි? මම කොහොමද පිච්චුනේ? ඇයි අර අතුල සර් එක ආපු වෙලාවේ පිච්චුනේ? මං හිතන්නේ පිටේ දියපට්ටක් දෙන්න කියලා සර් කී
හැපෙනකොට තේරෙන්නේ නැද්ද? මම යන්නේ උතෝනේ හැපෙන්න පොඩ්ඩක් බල්ලෝගේ හැපෙන්න. හෙලෝ බබා. ඔව් අර සිරිල් අයියා මේ ජනවාරි 10 අඹලිපිටියේ තියෙන ෂෝ එකේ ටිකට් ගන්න යන ගමන් ඉන්නේ මං කිව්වේ. ඔව් මොන කෙල්ලෙක්ද නේ? කෙල්ලෙක් එක්ක නෙමෙයි මේ යාළුවෙක් එක්ක ඉන්නේ මගේ යාළුවෙක් එක්ක. දෙන්නද? කතා කරන්නකෝ. නංගි. ඔව් නංගි මාත් එක්ක තමයි ඉන්නේ. හරි. ඒකනේ ඔයා සැක කරනවානේ. හරි මම දැන් මේක අරගෙන පාක්කයට එන්නම් ඔයා එන්න. අනේ බෙට ටානිය එක්කන් ඉන්න බා ටානිය වදයක්. හරි ටානියත් එක්කන් එන්න මේ මගේ යාළුවත් එනවනේ. ටානියත් එක්කන් එන්න. හරි. ඔතලෙක් ඉන්නවා වගේ පිස්සද? ඔයගේ මොලේ නරක් වෙලාද? ඔබ නිදන්න සුවෙන් සැතපෙලා කිරි චුට්ටක් මං ගන්නම් ඔබට ලං වෙලා. මං හිතුවා ඔයා අම්මා කෙනෙක් කියලා. මෙයාලා මෙයාට දෙන්න. එයා මෙයාලගේ අම්මා. මං කොහොමද දන්නේ මෙයා අම්මා කියලා? ඇයි උපැන්න සාතිකෙත් ඕනේද? නෑ. මට තාම පනලව යන්න වයසක් නෑ. මොකද සෙවණක් කන්නම් වෙඩි. ඒ නරක බඩේ. ඔයා යන්න. ඉක්මන් කරලා පියාඹලා ඈතට යන්න. ඔයාට පියාඹන්න බැයිද පැටියෝ? හරි වෙහන්න පුයන්න බයන්න බලු වෙයන්න පුයන්න හරි හරිද හරි අයන්න කිව්වම දන්නවනේ පුයන්න මයන්න අයන්න මේවා දන්නවනේ මොනවද කියන්නේ කියලා සුසිල් කියන මිනිහා තාම ආවේ නැද්ද? අනේ ආවේ නෑ නේ සර් කෝල් එකක්වත් ආවේ නෑ. මොකද සර් දැන් අපි කරන්නේ බූස්සලා පොළවේ ගහන එක. ඇයි මාව උස්සලා පොළවේ ගහන්නේ? මට සුසිල්ල හම්බුණා. එමිනියා එදාම දැනගෙන ලයිසන් එක මාරු වුණා කියලා. දවස් ගානක් මෙහෙ ඇවිල්ලත් තියෙනවා. ඔබ හිතන්නේ අපේ ලයිසන් මාරු කරේ? කන පලාගෙන ඉඳු මට උත්තර දීපන් යකෝ. හිතලා කරපු දෙයක් නෙවෙයි සර්. ඒක අත්වැරදීම. උඹලා වගේ උන් ගෙදර තමයි යකෝ යවන්න ඕන. හිටපන්. කොහොමද මං අර මැනේජර්ට කම්ප්ලේන්ට් කරනවා. අනේ එහෙම කරන්න එපා සර්. මගේ රස්සාව නැති වෙයි. මට කමන්නේ ඒකට. මං කම්ප්ලේන්ට් කරනවා. සර් ගිහලා පැමිණිලි කරන්න. ඊට පස්සේ මගේ රස්සාව මට නැති වෙයි. මට ගෙදර යන්න වෙයි. අපේ ගමේ ඉඳලා පොල්පිටි ගමට කිලෝමීටර් 50කට වඩා නැද්ද? මට රස්සාවක් නැතුව හිඟා කකා මම පොල්පිටි ගමට පයින් යයි. එහෙම යද්දී මට මගදී සර්ගේ කාර් එක හම්බෙයි. මං සර්ගේ කාර් එකට අත දාලා නවත්තා. හැබැයි ඒ වෙලාවේදී මගේ අතේ පීයක් තිබ්බොත් මං ඒකෙන් සර්ට අනිත් එම්බල මන්න මාල මහතදින් පස්සේ උඹ අවසానයි මිමත් හොඳ කැම කන්න වෙන රහට නොයෙකු දන්නු මැද උඹ නම් පීස් ඉවසාල වැඩ අරන පාටි බෑදන් ගෙදර බා දෙපීට කාලේ හමාර ඇදයි පුතා මන්තර කියන විට දුවයි අලිත් ඇතා දැක්කම ආස හිතන ජපන් කියන පුතා කියන බොරු ලොකුවට ගන්න එපා හිතා පුතා 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 පාර වහපු පුතා රොකට් යවපු පුතා ඊයා වගේම උඹ එනකොට පිස්සු හැදෙයි පුතා දැක්කම උඩ දාගෙන ලියයි කවිත් කතා බයියට ආස හිතෙන අපේ ලොකුම පුතා රවණා අය දැක වොරි වෙන්න එපා පුතා 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 දැක්කම එක වාර කොල්ලොත් තව පාරක් හොරින් බලයි එතකොට හිටන් මම ඉන්නද පුතා කල් ගන්නට එපා හිටන් හොරවන්නට එපා කොල්ලෝ ඔන්න නරක පොරට චන්දි දෙන්න එපා 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 හිටන් පුතා
පුතා කදිම සූරු පුතා රටම හදපු පුතා පියා වගේම උඹ කිරුවොත් පිස්සු හැදේ පුතා කල්ලරමින් දකුණට ලියයි කවිත් කතා දැක්කම ආස හිතෙන පුළුන් නරුයි පුතා අපිටම මතු මතුවට ඡන්දෙ දියම් පුතා 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 අනේ අකෝ මම කියන්න පුතේ තමසට කියන්න බෑ කන්නේ යන්නේ උඩට යනවා ඒක කියන්න දෙනවා හයිපි කමන්නේ කියන්න දෙනවා ওই මිනිස්සුන්ට කියන්නක බලන්න වාද තිබ්බේ නැත්ද පුතා රටට කයිය ගහලා එදා එතකොට මල්ලි කෙලවන්නට එපා වනසන්නට එපා රිද්ද නැතුව ගියා රටට අගය නැති වුණාට පොරක් සගී පුතා 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 කදිම සූරු පුතා රටම හදපු පුතා පියා වගේම උඹ කිරුවොත් පිස්සු හැදේ පුතා කල්ලරමින් දකුණට ලියයි කවිත් කතා දැක්කම ආස හිතෙන පුළුන් නරුයි පුතා අපිටම මතු මතුවට ඡන්දෙ දියම් පුතා 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 පස්සෙන් එන බයියන් හට උඹලා තවත් ඉන්නි තමයි බයියනේ උඹලා හොරි වෙන්නද එපා ඉජ වෙන්නද එපා අරගල එන්නද එපා අපි බඩලපු දැලේ ඉඳලා කෙල ගන්නද එපා 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 පුතා පුතා ආදිම සූරු පුතා රසු බෙදෙන පුතා ඊයා වගේම යන්න එනකොට පිස්සු හැදේ පුතා දැක්කම උඩ දාගෙන ලියයි කවිත් කතා බයියට ආස හිතෙන අපේ ලොකුම පුතා රවණා අය දැකවරු වෙන්න එපා මේ වැරදි නේ මට හරි මට හරි උන් දන්නේ නැද්ද ඉතින් පොඩ දාම් වෙනවා ලූම් වෙනවා ටක් ගාලා වර්ධිනකොට කියන්න